ඒ රිතු දැන් වාගේ මිරිස් වගාව කොහොමද? දැන් වාට මිරිස් විකුණලා ඉස්කෝලේ සල්ලි ගෙවන්න පුළුවන් වෙයි නේද? ඔහොම විහිළු කරන්න එපා රිතුට. එයාලා ගොඩක් දුප්පත්. ඒකයි මිරිස් වගා කරන්නේ. ඒ වුණාට දුප්පත් නම් ඉස්කෝලේ එන්නේ මොකටද මන්දා? ඒකනේ ඔයා කිව්වේ ඇත්ත. ඒ ළමයි දෙන්න hina වෙද්දී රිතුට ගොඩක් දුක හිතුණා. ඇය මොකුත් නොකියා එතනින් පිටත් වෙලා ගියා. රිතුගේ තාත්තා මිරිස් වගා කළ තමා ජීවත් වුණේ. ඔහු ගොවියෙක් වුණත් තමන්ගේ දුව උසස් අධ්‍යාපනය ලබනවට තමා කැමති වුණේ. ඒත් මිරිස් වගාවෙන් ලැබෙන සල්ලි රිතුගේ අධ්‍යාපනයට වේදම් කරන්න තරම් ප්‍රමාණවත් වුණේ නෑ. ඒ නිසා රිතුට හැමෝම වගේ විහිළු කළා. ඇයි රිතු මේ තරම් අඬන්නේ? ඔයාට මොකද උනේ? කොයිවාගේ මූණේ තිබ්බ හිනාව මොකද උනේ? මට කියන්න දුවේ. ඔයා කියන්නේ නැත්තම් මේ තාත්තා මෙච්චර මහන්සි වෙන නිසායි මං ඉස්කෝලේ යන්නේ. නැත්තම් මට ඉස්කෝලේ යන්න ඕන නෑ. අද ඉඳන් මං ගෙදර ඉඳලා ඔයාගේ වැඩවලට උදව් කරන්නම් අම්මේ. නෑ දුවේ. ඔයා තවත් දුක් විඳින්න ඕන නෑ. මට ආරංචි වුණා වෙළඳ පොලේ මිරිස් වගාවට හොඳ මිලක් තියෙනවා කියලා. මට මිරිස් ටික හොඳ මිලකට දෙන්න පුළුවන් වුණොත් අපිට තවත් කරදර වෙන්න ඕන නෑ. ඔයා ඇත්තමද තාත්තේ කියන්නේ? එහෙනම් මගේ ඉස්කෝලේ සල්ලි දෙන්න පුළුවන් වෙයි නේද? ඔව් දුවේ. මට දෙන්න පුළුවන් වෙයි. ඔයා දැන් ගිහින් ඇඳුම් මාරු කරන් කෑම කන්නකෝ. ඔය ඇයි දරුවට බුරු හීන පෙන්වන්නේ? රිතුගේ අම්මේ. ඔයා හැම වෙලෙම කිසිම හේතුවක් නැතුව කියවනවා. මං ඔයාට කිව්වනේ අපිට තවදුරටත් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා. මගේ අලුත් ඇඳුම් සපත්තු ගොඩක් ලස්සන වෙයි. තාත්තේ, ඔයා අම්මටත් අලුත් සාරියක් අරන් දෙන්න. නෑ මට ඒව ඕන නෑ. ඔයාගේ තාත්තට කියන්න එයාට කමිස දෙකක් ගන්න කියලා. මුළු අවුරුද්දෙම ඇඳ ඉරුණු ඒවා. නෑ මට ඕන නෑ. දැන් යන්න. ගිහින් කෑම අරන් එන්න. ඊට පස්සේ මං මුදලාලි මහත්තයා ළඟට යන්න ඕන. අද හැම දෙයක්ම කතා කරගන්න ඕන. රමන් කාලා බීලා ඉවර වෙලා මුදලාලි මුණ ගැහෙන්න පිටත් වුණා. රමන් මල්ලි මට ආරංචි වුණා ඔයා ගිටමේ ගොඩක් සරු වගාවක් තියෙනවා කියලා. ඔව් මහත්තයෝ. හැමදේම ඔබගේ ආශිර්වාද නිසා තමයි. ඒක හරි. ඔයා හිතනවද මං ඔයාව රවට්ටනවා කියලා? ශික් මහත්තයෝ. ඔයා මොනවද මේ කියන්නේ? හරි. දැන් ඒව අතාරින්න. අපි වැඩේ ගැන කතා කරමු. මං ඔයාගේ මිරිස් ඔක්කොම මිලට ගන්නම්. හැබැයි මට කිලෝ එක රුපියල් 300 ගානේ දෙන්න. කරුණා කරලා කැමති නම් කියන්න. නැත්තම් මට වෙන ඕන තරම්ම ඉන්නවා. ඔයා මොනවද මහත්තයෝ කියන්නේ? ටීවී එකේ පෙන්වන්නේ මිරිස් කිලෝ එක රුපියල් 800 කියලානේ. එතකොට ඔයා මට ගිවන්නේ රුපියල් 300 විතරද මහත්තයෝ? මම මෙච්චර මැරිලත් ටීවී එකේ කියලා තියෙන්නේ බොරු ප්‍රවෘත්තියක්. මේ අහන්න රමන් මල්ලි. මං ඔයාගේ කිලෝ එක රුපියල් 300 ගානේ ගන්නම්. නැත්තම් ඔයාට මෙහෙට එන පාරත් වෙයි. ඔයාට ඕන සල්ලිනේ. ඒ නිසා මිරිස් ටික මට ඒ ගානට දෙන්න. කිලෝ එක 300 ගානේද? මම මගේ දුවට පොරොන්දුනා. එයාට අලුත් ඇඳුම් අරන් දෙන්නම් කියලා. ඒ ගැන වැඩි හිතන්න එපා. දුප්පත්ලා ඉපදුනා මෙහෙම තමයි රමන් මල්ලි. දැන් ඔයා ගින් මට හෙට කියන්නකෝ ඔයා කැමතිද කියලා. මුදලාලිගේ කතාවට හිත රිදුන රමන් එතනින් පිටත් වුණා. මේ මිරිස් වවන්න මං කොයිතරම්නම් මහන්සි වුණාද? ඒත් මුදලාලි මට කිලෝ එකට රුපියල් 300 නේ දෙනවා කිව්වේ. අනේ දෙවියනේ. මං මගේ කෙල්ල ගැන කොයිතරම් හීන දැක්කද? මගේ හීන විතරමද දෙවියනේ? රමන් එතෙන්ට වෙලා අඬමින් ඉද්දී වයසක ආච්චි කෙනෙක් ඇවිත් කියනවා, පුතේ මට කන්න මොනවා හරි දෙන්න. ඊයේ ඉඳන් මම මොකුත්ම කාලා නෑ. අනේ මට සමා වෙන්න අම්මේ. මං ඔයාට වඩා දුප්පත්. මට ඔයාට කන්න දෙන්න මුකුත්ම නෑ. ඔයාට දුක් වෙන්න කිසිම දෙයක් නෑ. ඔයාට කන්න මේ මිරිස් හරි තියෙනවා. ඒත් මට කන්න මොකුත්ම නෑ. ඔයාට පුළුවන් නම් මට මිරිස් ටිකක් දෙන්න කන්න.
මෙන්න අම්මේ මේ ටික ගන්න. මේ වැර මට ඔයාට දෙන්න කිසිම දෙයක් නැහැ. තනි මට මේ තරම් මිරිස් ගොඩකින් ඇති වැඩේ මොකද්ද? මම මේ මිරිස් කරල් දෙක ගන්නම්. ඉතුරු ටික ඔයා තියාගන්න. මේ වගේ බීජරන් ඔයාගේ වත්තේ පැල කරන්න. මං ඔයාගේ යහපත වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නම්. එහෙම කියලා වයසක අත්තම්ම එතනින් පිටත් වෙලා ගියා. රමන් ඉදිරි මිරිස් ටික ඔහුගේ තුවාලයට බැඳගෙන ගෙදර ගියා. ඔයයි මේ තරම් දුකින් ඉන්නේ. මුදලාලි මොනවද කිව්වේ? රිතුගේ අම්මේ මන් දන්නේ නෑ අපිට කවදානම් හරියයිද කියලා. මං සිහින දකින්න හැම වෙලාවෙම ඒ සිහින බොඳ වෙලා යනවා. ඇයි අපිටම මෙහෙම වෙන්නේ? මට තේරෙනවා මුදලාලි ආයෙත් මිරිස් වල ගණන් අඩු කළා නේද? මං දැනගෙන හිටියොම වෙයි කියලා. දැන් ඕව හිතන්න එපා. මට ඔයාගේ තුවාලය දෙන්නකෝ හොදන්න. ආමෙන්න. මේ මොනවද ඔයා තුවාලය බැඳගෙන ආවේ? මම මේ මොනවද දකින්නේ? මේ තරම් රත්තරන් මිරිස් ගොඩක් කොහෙන්ද ඔයාට හම්බ වුනේ? මොනවද ඔයා කියන්නේ? මං ඔය වයසක අම්මා කෙනෙක්ට කඩලා දීලා ඉතිරි මිරිස් ටික. නෑ නෑ මේ සාමාන්‍ය මිරිස් කරල් නෙවෙයි. හොඳට බලන්න මේ රත්තරන් මිරිස්. අනේ ඇත්තමයිනේ. මේ මිරිස් කොහොමද රත්තරන් මිරිස් උනේ? එහෙනම් ඔයාට කතා කරලා තියෙන සාමාන්‍ය වයසක අම්මා කෙනෙක් නෙවෙයි. කොහොම හරි කමක් නෑ. අන්තිමට දෙවියෝ අපේ මූණ බැලුවා එහෙනම්. ඔව්. ඒත් මේ මාළු කාන්තාව මට තව දෙයක් කිව්වා. මොකද්ද කිව්වේ? මාළු කාන්තාව කිව්වා මේ මිරිස්සට අපේ වත්තේ හින්න කියලා. බලමු මේ මිරිස් කරල් කඩන්න පුළුවන්ද කියලා. ඔව් මේවා කඩන්න පුළුවන්. ඇතුලේ මිරිස් ඇටක් තියෙනවා. එහෙනම් මං ඒව වත්තේ හන්නම්. රමන් වත්ත පුරාම මිරිස් ඇට ඉස්සා. ඊට පස්සේ ඔහුන් කාලා බීලා නිදාගත්තා. පහුවදා උදේ රිතු ඇහැරලා වත්තට ආවට පස්සේ ඇය පුදුම වුණා. මම මේ මොනවද දකින්නේ? අපේ වත්තේ මේ තරම් මිරිස් ගස් ගොඩක්. අනික මේ හැම ගහකම රත්තරන් මිරිස් කරල් පිරීලා තියෙනවනේ. මං ඉක්මනට අම්මටයි තාත්තටයි කියන්න ඕන. අනේ දෙවියනි, අන්තිමට ඔබ මගේ හිතට සැනසීමක් ලබා දුන්නා. ඔබ වහන්සේට ස්තුතියි. දැක්කද රිතුගේ අම්මේ? දැන් අපිට රත්තරන් මිරිස් ගස් ගොඩක් තියෙනවා. දැන් අපේ හීන නැති කරන්න කාටවත්ම බෑ. ඔව් ඔයා කිව්වා හරි. මේ මොන පුදුමයක්ද? අපේ වත්තේ රත්තරන් මිරිස් ගස් තියෙනවා. යාළුවෝ තවත් මට විහිළු කරන එකක් නෑ. දැන් අපිට තවත් කරදර වෙන්න ඕන නෑ. රත්තරන් මිරිස් නිසා රමන්ගේ පවුල ඉක්මනින්ම පෝසත් වුණා. ඔහුට සල්ලි වලින් අඩුවක් වුණේ නෑ. ඒත් ඔහුන්ගේ දියුණුව මුදලාලිට බලාගෙන ඉන්න බැරි වුණා. දවසක් මුදලාලි රමන්ට කියනවා, මේ මොකද රමන්? ඔයාට ඇලඩින්ගේ පහනවත් හම්බුණාද? එදා ඔයා මිරිස් විකුණන්න ඇවිත් ගියාමයි ආයෙ දැක්කේ නෑනේ. මොකද උනේ? අයියේ, කෙනෙක් දියුණු වෙන්න තියෙනවා නම් ඒක කාටවත්ම නතර කරන්න බෑ. දෙවියෝ මට ඇලඩින්ගේ පහනක් දුන්නා වගේ තමයි. ඉරිසියාවෙන් රමන් දිහා බලාගෙන මුදලාලි හිතනවා, මට මේ මොනවද පේන්නේ? ටික දවසකට කලින් හිඟන්නුවගේ ඉඳලා අද එකපාරටම මෙයා පෝසත් උනේ කොහොමද? මාව සත පහකටවත් ගණන් ගත්තේ නෑනේ. මොකද උනේ කියලා බලන්න ඕන. බලමු යාට හම්බුණ ඇලඩින්ගේ පහන මොකද්ද කියලා. මං අද රෑම රමන්ගේ ගෙදර ගිහින් බලනවා. එදා රෑ රමනුත් බිරිඳත් හිතුත් නිදාගත්තට පස්සේ මුදලාලි ඔහුගේ ගෙදරට ආවා. ඔහු අත්තට ඇතුළුණු ගමන්ම රත්තරන් මිරිස් ගස් දැක්කා. මොනවද මට මේ පේන්නේ? රත්තරන් මිරිස් ගස් නේද? එහෙනම් මේකයි ඇලඩින්ගේ පහන.
මං රමන්ට තනියම මේ මිරිස් වල සල්ලි ගන්න දෙන්නේ නැහැ. මං මෙතනින් මිරිස් ටිකක් කඩාගෙන යනවා. මුදලාලියේ මිරිස් කඩන්න යද්දී ඒ මිරිස් පුංචි නාගයන් බවට පත් වුණා. අනේ දෙවියනේ සර්පයෝ මාව බේරගන්න. මුදලාලිගේ කෑ ගැසීමට රමුණුත් ඔහුගේ බිරිඳත් ඇහැරුණා. ඊට පස්සේ ඔහු නැගිටලා වත්තට ආවා. මුදලාලි මෙච්චර රෑ වෙලා ඔයා මගේ වත්තේ මොකද කරන්නේ? රමන් මාව බේරගන්න. මේ සර්පයන්ගෙන් මාව බේරගන්න රමන්. කොහෙද සර්පයෝ ඉන්නේ? කෝ පේන්න නෑනේ. මේ ඉන්නේ. අනේ සර්පයෝ කොහෙද ගියේ? ඒ කියන්නේ මෙතන සර්පෙක් හිටියේ නැද්ද? ඔව් අයියේ. මෙතන සර්පයෝ හිටියේ නෑ. ඔයා ආයේ දැක්කේ ඔයාගේ තණ්හාවේ ප්‍රතිරූපය. තමන්ගේ වැරද්ද තේරුම් ගත්ත මුදලාලි අඬමින් රමන්ට කියනවා. ඔව් රමන්. ඔයා කිව්ව හරි. මේක මගේ තණ්හාවේ ප්‍රතිරූපය. කරුණාකරලා මට සමා වෙන්න. ඔයාගේ දිනුව දැකලා මං ඔයාට ඉරිසියා කළා. ඔයා දිනුනුන විදිහ බලන්නයි මම මෙතනට ආවේ. මේ රත්තරන් මිරිස් දැකලා මගේ තණ්හාව මට පාලනය කරගන්න බැරි වුණා. ඉතින් ඒකට දෙවියෝ මට දඬුවම් දුන්නා. අයියේ, ඔයාට ඔයාගේ වැරද්ද තේරුම් ගිය එක ගැන මට ගොඩාක් සතුටුයි. රමන්ගේ කතාව අහලා මුදලාලි ගෙදර ගියා.